ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. 2025 ඔක්තෝබර් මාස 21 වන අඟහරුවාදා දින දිනපතා පෝෂණය. ක්‍රිස්තුස් වහන්සේ අපගේ සැබෑ ආලෝකයයි. මෑත ඉරු දිනකදී සවස් කාලයකදී විශාල නගරයේ රෝහලකින් පිටතට යාමට අපි වෙහෙසුන අවස්ථාවකදී ආලෝකයේ වෙත යන්න කියා මගේ සැමියා උපදෙස් දුන්නේය. රෝහල් ගත වී සිටි මිතුරෙකු බැලීමට ගිය අතර අපි විදුලි සෝපානයකින් පිට වූ විට සතියන්තයේ අපට පිටවීමේ දොරවල් වෙත යාමට පෙන්වීම සඳහා දීප්තිමත් කොලරාඩෝ හිරු එළිය වෙත යොමු කිරීමට කිසිවෙකු ඒ නොසිටියා. නිසි එළියක් නොතිබුණු කොරිඩෝවේ සැරිසැරූ අපට අවසානයේ අපේ ව්‍යාකූලත්වය දුටු මිනිසෙක් හමු විය. මේ පටු ආලින්ද සියල්ලම එක හා සමානයි, ඔහු පැවසීය. නමුත් පිටවීම ඇත්තේ මේ මාර්ගයේය. ඔහුගේ මඟ පෙන්වීම අනුව ඇත්ත වශයෙන්ම දීප්තිමත් හිරු එළිය වෙතට අපි පිටවීමේ දොරවල් සොයාගත්තෙමු. යේසුස් වහන්සේ විසින් ව්‍යාකූල වූ සහ නැති වූ නොහැදිරිවන්තයින්ට ඔවුන්ගේ ආත්මික අන්ධකාරයෙන් පිටතට පැමිණ තමන්වම අනුගමනය කරන ලෙස ආරාධනා කරනසේක. මම ලෝකයේ ආලෝකය. මා අනු එන්න අන්ධකාරයේ නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක. උන්වහන්සේගේ ආලෝකය තුළ බාධා කිරීම, පාපය සහ අන්ධකාර ස්ථාන අපට දැකගත හැකි අතර අපගේ ජීවිතයෙන් එවන් අන්ධකාරයන් ඉවත් කිරීමට ඉඩ සලස්වමින් උන්වහන්සේ අපගේ හදවත් තුළට සහ අපගේ මාවතේද උන්වහන්සේගේ ආලෝකය බබලවන සේක. ඊශ්‍රායල්වරුන් පාලුකරය හරහා ගෙන ගිය ගිනි ටැවමින් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය අපට දෙවියන් වහන්සේගේ අභිමුඛය, ආරක්ෂාව සහ මඟ පෙන්වීම ගෙන එන්නේය. යොහන් පැහැදිලි කර පරිදි යේසුස් වහන්සේ සත්‍ය වූ ආලෝකය වන අතර අන්ධකාරයද ඒ ග්‍රහණය නොකළේය. ජීවිතය හරහා ඉබාගාතය යනවා වෙනුවට උන්වහන්සේ මාර්ගය ආලෝකමත් කරන විට අපට මඟ පෙන්වීම සඳහා උන්වහන්සේගේ උපකාරය ලබාගත හැකිය. දවසේ සිටවිල්ල ක්‍රිස්තුස් වහන්සේගේ පවිත්‍ර කිරීමේ ආලෝකය අවශ්‍ය වන්නේ ඔබගේ ජීවිතයේ කුමන ශ්‍රේෂ්ඨවලද? ඔබ උන්වහන්සේගේ ආලෝකයේ සොයන විට ඔබ වළක්වා ගන්නා බාධා කිරීම මොනවාද? අද දින කියවීම යහන් පළමුවන පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 14 වන පදය දක්වා. මම ලෝකයේ ආලෝකය, මා අනු එන්න අන්ධකාරයෙහි නොහැසිර. යොහන් 8 වෙනි පරිච්ඡේදයේ 12 වන පදය. වසරක් තුල බයිබලයේ කියවන්නම කිරීමට අද දින බයිබල් කොටස යෙසායා 62 වෙනි පරිච්ඡේදයේ සිට 64 වෙනි පරිච්ඡේදය සහ 1 තිමෝති පළමුවන පරිච්ඡේදය. ආමේන්.